අධික මිලට තියෙන විට්ස් වාහන ගන්න එපා. ඇයි කියලා මම කියන්නම් මේ වීඩියෝ එකෙන්. විට්ස් කාර් කියලා කියන්නේ දැනට ඩිස්කන්ටිනියු වෙච්ච වාහන වර්ගයක්. එතකොට මේ Toyota වලින් හදන මේ විට්ස් වාහන වල දැනට යූස් මාකට් එකේ තියෙන මාෆියාවේ තියෙන්නේ අධික ඉහළ ඉන්ෆ්ලේටඩ් වෙච්ච ව්‍යාජ විකෘති ප්‍රයිස් එකක්. ඉතින් ඒ ප්‍රයිස් එක එහෙම වෙලා තියෙන ඇයි කියලා මම විස්තර කරනවා. මේ වීඩියෝ එක දිගට නැතිලා ඉන්න. ඉතින් ඉස්සරහට බලමු මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් ඇයි මේ වාහනේ මෙච්චර මිල අධික වෙලා තියෙන්නේ කියලා. ඇයි මෙච්චර මේ මිල ඉහළ ගිහලා තියෙන මේ වාහනේ ගත්තොත් පළවෙනි එක තමයි අපේ රටේ තිබ්බ ඉම්පෝර්ටඩ් වාහන ගෙන්නන තියෙන රෙස්ට්‍රික්ෂන් සීමා දැම්මා කොරෝනා කාලේ ඩොලරේ ගියත් එක්ක වාහනවල අලුතෙන් වාහන රටට ගෙන්න එක නැවතුවා. ඒ නැවතීමත් එක්ක යූස්ඩ් වාහනවලට ඩිමාන්ඩ් එක වැඩි වුණා. මේක තමයි අධික ඉල්ලුමක් සිද්ධ වුණේ. එතකොට ඉම්පෝර්ටඩ් වෙච්ච වාහන වලත් ගැහුවා කස්ටම් ඩියුටි එක ගහනවා, එක්සයිස් ඩියුටි එක ගහනවා, ඒත් එක වැට් එක ගහනවා, එක්සයිස් ඩියුටි එක කාර් එකේම ගෙන්න ගන්න වගේ වටිනාකමක් ඔය ගහනවා. එතකොට මේ කස්ටම් ඩියුටි වැට් එකත් එක්ක වාහනේ ඩබල් ට්‍රිපල් වැඩි වුණා ගන්න. ඒකත් එක්ක අපේ වාහන මාෆියායි මිනිස්සු කරේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන වාහන වල ප්‍රයිස් එක දෙගුණ තෙගුණ කරපු එක. ඒකත් එක්ක අපි දන්නවා වාහනේ අපි දන්නවා Toyota Vitz එක ඇත්තටම හොඳ වාහනයක්. නමුත් ජපානයේ හදන Toyota වල ජපානයේම හදන වාහනේ මේ වාහනේ ගොඩක් ජනප්‍රිය වාහනේ ලංකාවේ. ඒකට හේතුව ගොඩක් සිටි ඩ්‍රයිවිං කරන්න පුළුවන් හැච්බැක් කාර් ගත්තම මේ කාර් එක ගොඩක් වින්දර කාර්යක්ෂමතාවයක් තියෙන රිලයබල් කාර් එකක්. කාර්යක්ෂමතාවයෙන් ඉහළ කාර් එකක්. නමුත් මේ වාහනේ තිබ්බ ප්‍රයිස් වලට නෙමෙයි ව්‍යාජ විකෘති ප්‍රයිස් එකකට තමයි දැන් විකිනෙන්නේ. ඒකත් එක්ක මේ වාහනෙත් එක්ක බලනකොට අනිත් වාහන වලින් අනිත් කම්පැනිස් වලින් හදන වාහන වල තරගයත් අඩුවීම මේ වාහනේ මිල වැඩි වීමට ගොඩාක් හේතු වුණා. ඒකත් එක්ක තමයි මේ වාහනේ ගොඩාක්ම ප්‍රයිස් එක ඉහළට ගිහින් තියෙන්නේ. අපි දන්නවා Toyota Vitz කාර් එක 2017 18 වගේ වාහනයක්. ඇත්තටම මීට අවුරුදු 4කට 5කට විතර කලින් ලක්ෂ 44ක් වැඩි වුණොත් ලක්ෂ 50කට විකුණා ගන්න පුළුවන් වෙලා ඇති. නමුත් දැන් මේ 2017 18 වාහනේත් ලක්ෂ 90යි 80යි ඔහොම යන්නේ වාහනේ. ඉතින් මේ වාහන මිල හොඳටම වැඩි මේ යූස් කර මාකට් එකේ වාහනයකට දෙන වාහනයකට. ඇයි මොකද මේක ඇත්තටම දැන් Vitz කියලා එන්නේ නැහැ Toyota වලින් ඩිස්කන්ටිනියු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වාහනට වඩා වෙනත් ඔප්ෂන්ස් ගැන අපි හිතන එක ගොඩක් මේ අවස්ථාවේ වටිනවා. ඒකට වෙනත් ඔප්ෂන්ස් අපි ගත්තම Mazda Demio එක තියෙනවා, Honda Fit එක තියෙනවා, Suzuki Swift එක තියෙනවා. ඒ වගේම තවත් වාහන තියෙනවා. මේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වාහන. නමුත් මෙතන බැලුවමත් Honda Fit එකත් හයිබ්‍රිඩ් වාහනයක්. Honda hybrid එක වාහනේ ඒ වාහනේ ටිකක් ප්‍රයිස් එක මේ used market එකේ ප්‍රයිස් එක ටිකක් වැඩි hybrid වාහනේ හින්දා ටිකක් Vitz වගේම ගණන් ගිහිලා තියෙනවා second hand market එකේ. ඒ වගේ තමයි Mazda Demio එක එච්චර ජනප්‍රිය නෑ. Vitz වගේමයි auto car එක. ඒකත් ගොඩක් හොඳ driving pleasure එකක් දෙන Vitz වගේම වාහනයක්. හොඳ sporty look එකක් තියෙන වාහනයක්. ඒ වගේම තමයි Suzuki Swift හොඳ ස්පෝර්ටි ලුක් එකක් තියෙන Vitz වලට තරගයක් දෙන්න පුළුවන් වාහනයක්. මේකත් 2007 වගේ අවුරුදු වාහනයක් තමයි ලක්ෂ 55කට විතර දැනට මාකට් එකේ ගන්න පුළුවන්. එතකොට මේ Honda Fit එක නම් ටිකක් ප්‍රයිස් එක වැඩි. ඒක ලක්ෂ 80ක 90ක යන වාහනයක් ගන්නවා නම් ඒකත් මේ used වාහනයක් තමයි අපිට ගන්න වෙන්නේ මේ second hand මාකට් එකේ දැනට import කරේ නැති වාහන. ඒ වගේම Suzuki Swift එක ලක්ෂ 55කට විතර අපිට ගන්න පුළුවන්. ඒ වාහනේත් ජපාන් ස්විෆ්ට් එක හොඳ වාහනයක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් මේ මාකට් එකේ තියෙන තවත් වාහන ජාතියක් තමයි වාහන ගෙන්න අපිට ලක්ෂ 60කට විතර හොඳ ඔප්ෂන් එකක් තමයි මේ පරණ වාහන Vitz වගේ වාහන පරණ 2007 8 2017 2015 වාහන අධික මිල ගණන් දෙගුණ තෙගුණ මිල ගණන් වලට ගෙවුනට වඩා අන්රෙජිස්ටර්ඩ් වාහන ගෙන්න ගන්න පුළුවන් ලක්ෂ 60කට 65කට උපරිමුණු 70කට. ඒ වාහන තමයි Toyota එකෙන්ම හදන වාහන. Toyota එකේ බැජ් එකත් එක්ක එන වාහන එකක් තමයි Toyota Pixies එක කියලා කියන්නේ. ඒ වගේම තමයි Daihatsu කම්පැනිම තමයි හදන්නේ
Toyota brand badge එක ගහලා ඉවරනේ. ඔය විතර Daihatsu company එකෙන් එන Daihatsu Mira වාහනේ. Daihatsu Mira වාහනේත් hatchback වාහන අතර කී කාස් වලට එන්නේ. ඒ කී කා වාහනේ ඊට වඩා හොඳ ඔප්ෂන් එකක් කියලා හිතෙනවා. ලක්ෂ 60කට 65කට unregistered වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. ඇත්තටම පරණ විච්චා ගන්නට මේක හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි Toyota වලින් අනිත් මේ බැටරි බැච් කරලා එනවා Toyota Pixis වාහනේ. ඒ වාහනේ හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි Toyota වලින් එන අනිත් hatchback කාර් එක තමයි දැනට Toyota වල කම්පැනි එකෙන් ගෙනන hatchback වාහනේ ලංකාවට ගෙන්නන්නේ Toyota Vigo එක. මේකත් 2023 2024 වාහනයක් මම ගෙන්න ගන්නවා නම් ලක්ෂ 90ක් විතර වෙනවා ඉම්පෝට් කර ගන්නවා නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ප්‍රයිස් එක වැඩි. නමුත් 2017 වගේ වාහනයක් 2018 වගේ වාහනයක් ලක්ෂ 60කට 65කට 75කට වඩ වුණොත් ගන්න පුළුවන් වාහනයක් තමයි Toyota Vigo කියලා කියන්නේ. Vigo එක ඉන්දුනීසියන් මාකට් එකෙන් හැදෙන්නේ Daihatsu කට්ටිය හදන්නේ. නමුත් Toyota බ්‍රෑන්ඩ් එක අනුව ගන්න පුළුවන්. ඉතින් දිගට මගේ channel එකත් එක්ක එකතු වෙන්න මම මේක ගැන කතා කරා. මේ ලංකාවේ වාහන මාකට් එකේ තියෙන මාෆියාව ගැන කතා කරනවා. මේ මාකට් එකේ තියෙන අසාධාරණ ගැන දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මම වීඩියෝ ගේන්න බලාපොරොත්තු මේ වාහන වල තියෙන අධික මිල ගැන සම්බන්ධයෙන් තවත් මේ ගැන කතා කරන YouTube නාලිකා තියෙනවා. ඉතින් ඒ නාලිකාවත් එක්කත් එකතු වෙලා ඉන්න ලංකාවේ මේ තියෙන කෘතියම අධික මිල තියෙන වාහන මාෆියාව ඉක්මනින්ම අවසන් වෙලා සාධාරණ මිලකට මිනිසුන්ට මධ්‍යම පාතික රටේ මධ්‍යම පාතික ඡන්ද දුන්නේ මේවා වෙනස් වෙයි කියලා හිතාන මේ කෘතිය මාකට් එක මේ වාහන මාෆියාව අවසන් වෙයි කියලා හිතාගෙන ඉතින් ඒ වයින් සිද්ධ වෙන අසාධාරණයට ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි සියල්ලම එකතු වුණොත් මේ වාහන මාෆියා පරාද කරන්න පුළුවන්. ඉතින් අධික මිලට තියෙන මේ වාහන මිලදී ගන්න එපා. වෙනත් ඔප්ෂන්ස් වලට යන්න කියලා ඕගොල්ලන්ට යෝජනාවක් කරනවා. ඉතින් ඉදිරියට මගේ channel එකත් එක්ක එකතු වෙලා එන්න. මේ ගැන අපි කතා කරන දිගටම. එහෙනම් සියලු දෙනාට මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන සියලු දෙනාටම ජය වේවා.